මේ කටයුත්ත ඉටු කරන්න යෙදෙන්නේ. අමන්තා ගුණතුංග මහත්මියගේ ජන්මදිනය. ඒ කියන්නේ තම ආදරණීය බිරිඳගේ උපන්දිනයට මහත්යෙට දෙන්න පුළුවන් ධර්ම දාණය එපදුදයි කියලා පේන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ යම්සේද මේ කොළඹ නුවර පාර අතුරු සිතුරු නැතිව පිරීලා ශ්වේත වර්ණයේ. ඒ තරමටම පැතිසිත් පෙරදරි මිනිස්සු මේ තැනට පැමිණ තිබෙනවා. ඒ වගේම රොහෙල් වීරසිංහ පුතුණුවන් සහ රයිලි වීරසිංහ දියණියට ආශිර්වාද පිණිස ගරු කටයුතු කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ සොයුරාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස මෙය අරමුණු කරගන්නවා. එබනම් අප ගෞරවයෙන් යුතු ආරාධනා කරනවා TBS Enterprises අධිපති සුරාජ් වීරසිංහ මහත්මයාණනි අපේ ගෞරවනීය මහා සංඝරුවන කෙරෙහි පැහැත්වත්ිය පූජා කරමු. සියලුම දෙනා සාදු නදදී ඒ කටයුත්ත සමගින් එක්කාසු වෙමු. සාදු සාදු සාදු. ආදරණීය පුතණුන් කැපිව මේ කටයුත්තට එක්කාසු අප සාදු නද දෙමු. සාදු සාදු සාදු. සමහරු කියනවා බණ රැල්ලක් කියලා. සමහරු කියනවා ලංකාවේ ධර්ම රැල්ල කියලා. රැල්ලක් නෙමෙයි මේක කැරල්ලක් වගේ පත් වී තියෙනවා. අපි දැක්ක අපේ හාමුදුරුවනේ සමහර රටවල් වලත් මෙහෙම මහපාර වසා ධර්මයේ දේශනා කරන්න සිද්ධ වෙනවා. ඇසින් දුටු සාක්ෂි හැටියට අපේ මෙහෙත් කියනවා. ඉන්න තැන්වල යහසිතින් යුතුව ඉන්න. අකාලික ධර්ම කාලීනව දෙසන්න කත්නෝරුවේ ගමෙන්